මේ ග්‍රහකය පෘථුවියේ ගැටෙන්න නියම වූ ග්‍රහකයක්. අපට ඒක කලින් හොයාගන්න පුළුවන් වෙයිද? නැහැ. ඒ ග්‍රහකය පෘථුවියේ ගැටෙන තුරු කවුරුවත් ඒක දැක්කේ නැහැ. 2013 පෙබරවාරි 15 උදෑසන එය තවත් එක සාමාන්‍ය දිනයක් වුණා. මිනිසුන් තම දෛනික කටයුතු වලට පිටත් වුණා. නමුත් එකපාරටම ආසේ දීප්තිමත් ආලෝකයක් දිස්සුණා. වාතය උණුසුම් වෙන්න පටන් ගත්තා. මේ සාමාන්‍ය ගොඩනැගිල්ලක් තරම් විශාල ග්‍රහකය පැයට කිලෝමීටර් 67,000ක වේගයෙන් නැවිත් පෘථුවියට කිලෝමීටර් 27ක් උඩ ආසේදී විනාශ වුණා. මිනිසුන් එළියට පැමිණ මොකක්ද මේ සිදුවෙන්නේ කියලා බැලුවා. ග්‍රහකය විනාශ වී තප්පර 90කට පසුව ඒ කම්පන තරංග පොළවට බලපෑවා. දවස් ගණනක් ඇතුළත ඒ ග්‍රහකයේ සුන්බුන් මුළු පෘථුවිය වටාම ගමන් කළා. නමුත් වඩාත්ම බියජනක කාරණාව තමයි කිසිම චන්ද්‍රිකාවකට දුරේක්ෂයකට හෝ කිසිවෙකුටවත් ඒ පැමිණෙන බව දැනගන්නට බැරිවීම. බැරි වෙලාවත් ඒ ග්‍රහකය තව ටිකක් විශාල වුණා නම්. හිතන්න ලන්ඩන් නගරය තරම් විශාල ග්‍රහකයක් 2034දී පෘථුවියේ ගැටෙන්න නියමිතයි කියලා. කෙසේ වුණත් අපි කොහොමද එය වළක්වා ගැනීමට පියවර ගන්නේ? අපි කොහොමද ඒ කල්තියා හඳුනාගන්නේ? මේ සඳහා අප සතුව තිබෙන තාක්ෂණය කොතරම් දියුණුද? ඔබටත් මේ පිළිබඳව සරලව තේරුම් ගැනීමට හැකිවෙන පරිදි 2034දී විශාල ග්‍රහකයක් පෘථුවියේ ගැටීමට නියමිත ලෙස මනක්කල්පිත කතාවකින් අපි අද වීඩියෝ එක පටන් ගමු. එහෙනම් සූදානම් වන්න. දෙදහස් 34 ජූනි 2 වෙනිදා විද්‍යාඥයන් මුළු රාත්‍රියම අවදි වී පෘථුවියට තර්ජනයක් විය හැකි ග්‍රහක වෙනදා මෙන්ම සොයමින් සිටියා. ඔවුන් අතිවිශාල දුරේක්ෂ භාවිතා කරමින් අවට අභ්‍යාකාශයේ පින්තූරගෙන ඒවා පරිගණක සිමියුලේෂන් වලට දමා ඒ ග්‍රහකවල ගමන් මඟ නිරීක්ෂණය කරමින් හිටියා. ඔවුන්ට නව ඡායාරූප පෙළක් ලැබුණා. නමුත් ඒවා පරිගණක සිමියුලේෂන් එකට දැමූ විට ඔවුන් හඳුනගත්තේ අති විශාල ග්‍රහකයක් අභ්‍යාකාශය හරහා ගමන් කරන බවයි. ඔව්, ඒ ඔබ හිතන ග්‍රහකයයි. අපි ආයෙත් සැබෑ ලෝකයට එමු. අවුරුදු මිලියන 66කට කලින් ඩයිනෝසරයන් සමග පෘථුවියේ ජීවීන්ගෙන් 80%ක් පමණ වධ කරපු ඒ චික්සෝලොබ් ග්‍රහකය විශාල කදුපන්තියක් තරම් විශාලයි. නමුත් සෞරග්‍රහ මණ්ඩලයේ ඇති අනිකුත් ග්‍රහක සමග සැසඳීමේදී එය තරම් විශාල ග්‍රහකයක් නෙවෙයි. මීටර් 10ක් පමණ වන කුඩා ප්‍රමාණයේ ග්‍රහක අධික ප්‍රවේගයකින් පෘථුවියට ආසන්න වෙනවා. මේ වගේ ග්‍රහක නිරන්තරයෙන්ම පෘථුවිය දෙසට පැමිණෙනවා. නමුත් අපේ වායුගෝලය මගින් ඒවා පුළුස්සා දමා අපව ආරක්ෂා කරනවා. කතාව එතනින් නතර වෙන්නේ නැහැ. ග්‍රහක මීට වඩා විශාල විය හැකි. උදාහරණයක් ලෙස විශාල ගොඩනැගිල්ලක් තරම් වූ ග්‍රහකයක් පෘථුවියේ ගැටුණොත් විශාල නගරයක් සම්පූර්ණයෙන්ම විනාශ කිරීමට තරම්ය ප්‍රබලයි. දැනටමත් එවැනි ග්‍රහක දහස් ගණනක් පෘථුවිය අවට අභ්‍යාකාශයේ තිබෙන බව විද්‍යාඥයින් සොයාගෙන තියෙනවා. මීටර් 500කට වඩා විශාල ග්‍රහක පරමාණු බෝම්බ 500ක ශක්තියකට වඩා වැඩි විනාශයක් සිදු කිරීමට සමත් වෙනවා. එවැනි ප්‍රමාණයේ ග්‍රහකයක් පෘථුවියේ ගැටුණොත් මුළු මහත් ශිෂ්ටාචාරයෙන්ම විනාශ වී යා හැකියි. මේ ප්‍රමාණයටත් වඩා විශාල ග්‍රහක හඳුන්වන්නේ ප්ලැනට් කිලර් එහෙම නැත්නම් ග්‍රහලෝක විනාශ කරන්නන් ලෙසයි. ඩයිනෝසරයන් වද වී ගියේද මෙවැනි ප්ලැනට් කිලර් වර්ගයේ ග්‍රහකයක් පෘථුවියේ ගැටීම නිසායි. එම ප්‍රමාණයේ ග්‍රහකයකට අතිවිශාල සුනාමි ඇති කිරීමට දූවිලි සහ දුමාරයෙන් වායුගෝලය වසා දමා වසර ගණනාවක් යනතුරු සූර්යාලෝකය පෘථුවියට පතිතවීම වැළැක්වීමටත් හැකියාව තිබෙනවා. ඇත්ත වශයෙන්ම චික්සෝලබ් ග්‍රහකය නෙවෙයි පෘථුවියේ ගැටුණු විශාලතම ග්‍රහකය. මීට අවුරුදු මිලියන 170කට පමණ පෙර කිලෝමීටර් 20ක් පමණ පළලෙන් යුත් දැවැන්ත ග්‍රහකයක් පෘථුවියේදී ගැටී තිබෙනවා. කුඩා ග්‍රහක අපේ වායුගෝලයේදී පිලිස්සී ගියත් මෙවැනි දැවැන්ත ග්‍රහකයක් පෘථුවියේදී ගැටුණොත් එයින් සිදුවන හානිය සුළුපටු නැහැ. වාසනාවකට මෙන් විද්‍යාඥයින් විසින් පෘථුවියට තර්ජනයක් විය හැකි ප්ලැනට් කිලර් වර්ගයේ ග්‍රහකවලින් 95%-98% අතර ප්‍රමාණයක් මේ වන විට හඳුනාගෙන තිබෙනවා. අද වන විට විද්‍යාඥයන් එවැනි ග්‍රහක 877ක් පමණ නිරන්තරයෙන් සෝදිසියට ලක් කරනවා. නමුත් සැබෑ ගැටලුව තිබෙන්නේ මීට වඩා කුඩා ග්‍රහක සම්බන්ධවයි. කන්ට්‍රි කිලර්
එහෙම නැත්නම් රටක් විනාශ කළ හැකි ග්‍රහකවලින් අපි හඳුනාගෙන ඇත්තේ 42%ක 47ක ප්‍රමාණයක් පමණයි. එමෙන්ම සිටි කිල එහෙම නැත්නම් නගරයක් විනාශ කළ හැකි ග්‍රහකවලින් අප හඳුනාගෙන ඇත්තේ 5%ක 10ක වැනි ඉතා සුළු ප්‍රමාණයක් පමණයි. පෘථුවියේ ආරක්ෂාව වෙනුවෙන් විද්‍යාඥයන් ලෝකයේ වටා ඇති ප්‍රබල දුරේක්ෂ භාවිතා කරමින් මෙම ග්‍රහක පිළිබඳව නිරන්තරයෙන්ම සෝදිසියෙන් සිටිනවා. අපි දැන් බලමු මේ ප්‍රශ්නය කොහොමද විසඳන්නේ කියලා. සොයාගත් ග්‍රහකයේ දත්ත විද්‍යාඥයින් විසින් වහාම මයිනර් ප්ලැනට් සෙන්ටර් වෙත යොමු කළා. ඉක්මනින්ම එහි වාර්තාව ලැබුණා. එය මීටර් 400ක් දිග කන්ට්‍රි කිලර් ග්‍රහකයක්. විද්‍යාඥයින් මෙම ග්‍රහකයෙන් පරාවර්තනය වූ රේඩියෝ තරංග පරීක්ෂා කිරීමේදී සොයාගත්තේ මෙය කොපර් සහ නිකල් වලින් සෑදුණු ඉතා බරින් වැඩි භයානක ග්‍රහකයක් බවයි. පෘථුවියේ බලවත්ම පරිගණක භාවිතා කරමින් සිදු කර පරීක්ෂණවලදී මුලින්ම ගැටීමේ සම්භාවිතාවේ 2% ලෙස ලැබුණත් පසුව එය 20%ක් 60%ක් සහ අවසානයේ එය 92% දක්වා ඉහළ ගියා. මෙය පෘථුවිය සමග ගැටෙන බව දැන් තහවුරුයි. දැන් මුළු ලෝකයම කල්පනා කරන්නේ අපි කොහොමද මේ ග්‍රහකය වළක්වා ගන්නේ කියලා. මේ තත්ත්වය මගහරවා ගැනීමට අපට ඇති විසඳුම් මොනවද? මෑතකදී සිදු කළ පරීක්ෂණ අනුව මේ සඳහා සාර්ථක ක්‍රමවේද කීපයක් ඉදිරිපත් වී තිබෙනවා. පළමු පියවර ඩාර්ට් මිෂන්. 2022 වසරදී නාසා ආයතනය ඓතිහාසික මෙහෙයුමක් දියත් කළා. ඔවුන් ඩයිමෝෆෝස් නම් වූ ග්‍රහකය වෙත අභ්‍යවකාශ යානයක් යොමු කර එය එම ග්‍රහකයේ සාර්ථකව ගැටීමට සැලැස්සුවා. මෙම ඩාර්ට් මෙහෙයුම මගින් පෘථුවිය දෙසට පැමිණෙන ග්‍රහකයක ගමන් මඟ වෙනස් කළ හැකි බව විද්‍යාඥයින් ප්‍රායෝගිකව ඔප්පු කර පෙන්නුවා. මෙම මෙහෙයුමේදී ඉතා කුඩා පියවරකින් වුවද ග්‍රහකයේ වේගය සහ ගමන් මඟ සුළු වශයෙන් වෙනස් කළහොත් එය පෘථුවියේ සිට කිලෝමීටර් මිලියන ගාණක් ඈතින් ගමන් කරවීමට අපට හැකි වෙනවා. නාසා ආයතනය පවසන්නේ ඉදිරියේදී මෙවැනි තාක්ෂණයක් මගින් පෘථුවියට එන තර්ජන වළක්වා ගැනීමට 82% පමණ සාර්ථකත්වයක් ඇති බවයි. මේ ස්පේස් බිල්ඩර්ස් ක්‍රියාවලියට බෙහෙවින් සමානයි. දෙවන පියවර හැමර් ව්‍යාපෘතිය. දෙවන විකල්පය ලෙස හැමර් ව්‍යාපෘතිය හඳුන්වා දිය හැකියි. මෙහිදී සිදු කරන්නේ ඩාර්ට් මිෂන් එකට වඩා බලවත් ආකාරයකින් ග්‍රහකය වෙත යානයක් යොමු කිරීමයි. ග්‍රහකයේ බර සහ වේගය අනුව ඉතා ප්‍රබල බලයක් යොදා එහි ගමන් මඟ වෙනස් කිරීම මෙහි අරමුණයි. පියවර 3 න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කිරීම. ග්‍රහකයක් පෘථුවියට පැමිණීම වැළැක්වීමට ඇති තවත් එක් විකල්පයක් වන්නේ එය න්‍යෂ්ටික ප්‍රහාරයකින් විනාශ කර දැමීමයි. මේ බොහෝ විට විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටිවල දක්නට ලැබෙන ක්‍රමවේදයයි. මෙහිදී සිදු කරන්නේ ඉතා ප්‍රබල න්‍යෂ්ටික බෝම්බයක් ග්‍රහකයේ අසලදී හෝ ග්‍රහකයේ මතදී පුපුරවා හැරීමයි. එමගින් ග්‍රහකයේ කුඩා කැබලිවලට කැඩී යාම හෝ එහි ගමන් මඟ වෙනස් වීම සිදුවෙයි. නමුත් මේ ඉතා අවදානම් සහගත ක්‍රියාවලියක්. මන්ද එමගින් ඇතිවන කුඩා කැබලි පෘථුවිය දෙසට පැමිණීමට ඇති සම්භාවිතාව වැඩි. එබැවින් මේ භාවිතා කරන්නේ වෙනත් කිසිදු විකල්පයක් නොමැති අවසාන මොහොතකදී පමණයි. මීට අමතරව තියරිස් රාශියක් විද්‍යාඥයන් විසින් සාකච්ඡා කරමින් පවතිනවා. මෙහිදී අප ඉගෙනගත් කරුණු අනුව පැහැදිලි වන්නේ පෘථුවියට පැමිණෙන ග්‍රහක තර්ජන පිළිබඳව විද්‍යාඥයන් ඉතා අවධානයෙන් පසුවන බවයි. අනාගත තාක්ෂණය ඔස්සේ පෘථුවිය ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය ශක්තිය අප සතු බව මින් තාවරු වනවා. අප යතින් දුටුවේ හුදෙක් මනක් කල්පිත කතාවක් පමණක් විය හැකි. නමුත් එහි සැගවුණු සැබෑ යථාර්ථය ඉතාමත් බරපතලයි. පෘථුවියේ වසර බිලියන ගානක ඉතිහාසය දෙස ආපසු හැරී බැලූ විට මීට පෙර මෙවැනි ව්‍යසනයක් නිසා පෘථුවියේ ජීවය කිහිප වතාවක්ම අතුගා දැමී තිබෙනවා. ඩයිනෝසරයන්ට ඔවුන් වෙත පැමිණි ඒ මාරාන්තික ග්‍රහකය වළක්වා ගැනීමට කිසිදු හැකියාවක් තිබුණේ නැහැ. නමුත් අද පෘථුවියේ ඉතිහාසයේ ප්‍රථම වතාවට තමන් වෙත පැමිණෙන මෙවැනි අභ්‍යවකාශ තර්ජනයක් හඳුනාගෙන එය වළක්වා ගැනීමට හැකි එකම ජීවී විශේෂය බවට මනුෂ්‍ය වර්ගයා පත්ව තිබෙනවා. අප සතුව ඇති දියුණු තාක්ෂණයත් විද්‍යාත්මක දැනුමත් අපට ඒ ශක්තිය ලබා දී තිබෙනවා. මන්ද අප සැමට ජීවත්වීමට ඇත්තේ එකම එක නිල් පැහැති ග්‍රහලෝකයේ පමණක් වන බැවිනි. ඉතින්
අද වීඩියෝ අවසානයේදී මතක් කරන්නේ අද වීඩියෝ එකට ඔයගොල්ලෝ කැමති නම් අනිවාර්යයෙන්ම ලයික් කරන්නත් දිගටම LK Scope සමගින් රැඳී සිටීමට කැමති නම් අපිව subscribe කරන්නත් ඒ වගේම වීඩියෝ එක වැදගත් කියලා හිතන කෙනෙක්ට share කරන්නත් අනිවාර්යයෙන්ම අමතක කරන්න එපා. ඔබ සැමට ජයග්‍රාහී දවසක්.